අදත් නෑ වගේ නේද? අද රෑ වුණානේ. හෙට උදේ මෙයි. අවුරුදු 30ක් වගේ ලොකු කාලයක් ගිහිල්ලත් දැක්කොතින් අඳුර ගන්න පුළුවන්ද? අවුරුදු 30යි. මාස 9යි. දවස් 24ක්. තලයක් විසපෝතු වැදුනා වාගේ දැනුණු ඔබ වෙනතක ගිය අයුරු සිහිවි වැටුණා කඳුළු ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනටම මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මාරදා ගිය බව වචනෙන් ඔහොම කියන්නද මගේ පන මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මාරදා ගිය බව වචනෙන් ඔහොම කියන්නද මගේ පන සැපයි මැත්තෙන් ඔබට මගේ පපුුවෙන් ආදරේ කළා මහසාගරේ වැලි කැට තරම් ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනටම මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මාරදා ගිය බව වචනෙන් ඔහොම කියන්නද මගේ පන මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මාරදා ගිය බව වචනෙන් ඔහොම කියන්නද මගේ පන සැඟවගියත් රාසින් මතකේ පුරා රූපය ඔබේ ඇත මියන කල් ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනටම තලයක් විසපෝතු වැදුනා වාගේ දැනුණු ඔබ වෙනතක ගිය අයුරු සිහිවි වැටුණා කඳුළු ගිය තැනකින් දුරකථනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනටම මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මාරදා ගිය බව වචනෙන් ඔහොම කියන්නද මගේ පන මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මාරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන තලයක් විසපොවපු වැදුනා වාගේ දැනුණු ඔබ වෙනතක ගිය අයුරු සිහිවි වැටුණා කඳුළු තැනකින් දුරකථනෙන් එක
සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැනසනටමා මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී අම්මේ. වේගෙන ඔබ මා හැරදා මේ ඉන්නේ මං අර කිව්ව අංක කොහොම කියන්නද මගේ පන මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී